කඳුකරයට මම පුදුමාකාර විදිහට ආදරය කරනවා. ඒ වටාපිටාවට, ඒ පරිසරයට, විශේෂයෙන්ම ඒ දේශගුණයට ගොඩක් ආදරය කරනවා. ඉතින් මේ බණ්ඩාරවෙල ගෙවෙන තවත් එක දවසක් මේ විදිහ හොඳටම රෑබෝ වෙලා මම මේ සූදානම් වෙන්නේ මගේ රෑ කෑම ගන්න යන්න. ඩිනර් ගන්න ටවුන් එක පැත්තට යන්න හදන්නේ. ඔන්න ඉතින් කඩයක් හොයාගෙන යද්දී මගේ වයිබ් එකට සෙට් වෙන. ඒ වෙලාවේ මගේ මූඩ් එක ෆික්ස් කරන්න පුළුවන් හිතා ගන්නවත් බැරි තරම් ලස්සන හොඳ තැනක් මට හම්බුණා. ඉතින් මේක තියෙන්නේ බණ්ඩාරවෙල ටවුන් එකේ. මේකේ කොත්තු, රයිස්, ඒ වගේම තව ගොඩක් මීල්ස් යාති ඕනම එකක් මෙතනින් ඕඩර් කරලා අපිට ගන්න පුළුවන්. ඉතින් මං ඕඩර් කරේ රසම රස එළවලු කොත්තු එකක්. බලන්න ඒගොල්ලෝ මේක පිළිගන්නන විදිහම හරිම ප්‍රශංසනීයයි, හරිම සිත් ගන්නාසුළුයි. ඉතින් මේ වටේ තියෙන ඒගොල්ලන්ගේ ඉන්ටීරියර් ඩෙකොරේෂන්ස්, ඒ දාලා තියෙන ලයිට්ස්, ඒ කලර්ස්, ඒ ෆ්ලවර්ස්, ඒ හැම එකක්ම ඇත්තම කිව්වොත් මගේ වැකේෂන් එකේ නයිට් ටයිම් එක ලස්සන කරන්න සමත් වුණා. ඉතින් ඒකට ඒගොල්ලන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කෑම බීමක් ගරගෙන මුදලක් දීලා යනවට වඩා ඉන් ඔබට ඒගොල්ලෝ තමන්ගේ පාරිභෝගිකයා ගැන හිතලා විශේෂයෙන්ම මානසික නිදහසින් ආහාර වේලක් ගන්න කැමති කෙනෙක්ට ඒ ලස්සන වටාපිටාවක් හදලා තියෙන එක ඇත්තටම next level අමුතුම vibe එකක් වුණා. මගේ වැකේෂන් එකේ රාත්‍රී කාලය නිකම්ම ගෙවිලා යන්නේ නොදී මේ වගේ ලස්සන තැනකට ගොඩ වෙන්න මට ලැබිච්ච එක පුදුමාකාර වූ මට වාසනාවක් වගේ දැනුණා. මේ වගේ සීතල ක්ලයිමේට් එකක පොඩ්ඩක් එළිය වහිද්දි මේ විදිහට දුම් දාන උණුම උණු කෝපි කෝප්පයක් බොන්න ලැබෙන එක මං ජීවිතේ ආසම කරන දෙයක්. ඉතින් ඒ අවස්ථාවත් මට ඒ වෙලාවේ ලැබුණා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බණ්ඩාරවෙලට આવොත් බණ්ඩාරවෙල ටවුන් එක කිට්ටුවම තියෙන මේ ෂොප් එකට නම් ගොඩ නොවී යන්න අමතක කරන්න එපා. මෙතන ඒගොල්ලන්ගේ හැම බඩුවක්ම ලස්සනට පිළිවෙලට ගබඩා කරලා තිබ්බා. ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එකත් ඒගොල්ලන්ගේ මේ වටාපිටාව තරම්ම සුන්දරයි. ඔන්න ඉතින් රෑකෑම අරගෙන එහෙමම මම මේ ආවේ ජීවිතය ගැන ලස්සනට දකින්න වගේම මට මාත් එක චුට්ටක් තනි වෙන්න. ඉතින් සීතල කාලගුණය ලස්සනට මගේ ඇඟ වෙලා ගන්න මේ වෙලාවේ මුළු පරිසරයම හරිම ලස්සන වයිබ් එකකින් තියෙද්දි මට හිතුණා ආසම විදිහට කොක්ටේල් එකක් මේ වෙලාවේ ගන්න ඕනේ කියලා. වැකේෂන් එකක් අපි එන්නේ ඇත්තටම කිව්වොත් එහෙම ගොඩක් රාජකාරිවල නිරත වෙලා අපේ ජීවිතෙත් එක්ක හැප්පිලා ඔට්ටු වෙලා අපි ජීවිතේ ගැට ගහගන්න සල්ලි හම්බ කරන්න ඕනේ, අපේ වෘත්තීන් වල නියැලෙන්න ඕනේ, අපේ සාමාන්‍ය ජීවිතේ අපි ප්‍රශ්න කරදර බාධක අභියෝග මේ හැම දෙයකම ඔට්ටු වෙන්න ඕනේ. ඉතින් වැකේෂන් එකක් අපි එන්නේ ඒ ඔක්කොගෙම චුට්ටක් මිදිලා හිතේ සැනසීමෙන් පුංචි කාලයක් අපි තනි වෙලා අපිත් එක්කම ගත කරන්න. ඉතින් ඒක නිසා හැමදාමත්ම වගේ මං හදන්නෙම මං ආසම කරන වයිබ් එකෙන් මං ආසම කරන විදිහට කොටින්ම කිව්වොත් පුංචි කාලේ මං කියවපු නවකතාවල පුංචි කාලේ මං බලපු ඒ ලස්සන ෆිල්ම්ස් වල ඒ ලස්සන මූවිස් වල තිබ්බ මං ආසම කරන ඒ ෆැන්ටසි ලෝකේ ඇත්තටම ජීවත් වෙන්න. ජීවිතේ හැමෝම වගේ එකම විදියට හිතලා එකම රාමුවකට හිර වෙලා හැල්මේ ජීවිතේ දුවන්න මට කොයිම වෙලාවකවත් අවශ්‍ය වෙලා නැහැ. අපි හැමෝම තනියෙන් ඇවිල්ලා තනියෙන් යන ලස්සන తాවකාලික පුංචි ගමනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ తాවකාලික පුංචි ජීවිතේ ඕනවට වඩා ප්‍රශ්න ඔළුවේ දාගෙන ඕනවට වඩා වගකීම් ඕනවට වඩා අනවශ්‍ය මට්ටමට ස්ට්‍රෙස් එක අරගෙන ඒ පුංචි తాවකාලික මනුස්ස ආත්මේ ඒ ලැබිච්ච සුන්දර ආත්මේ අහිමි කරගන්න නැති කරගන්න මට කිසිසේත්ම ඕනෑකමක් පුංචි කාලේ ඉඳලම තිබිලා නැහැ. ඉතින් කාටත්ම හිරිහැරයක් කරදරයක් නොවේ අපිට පුළුවන් නම් අපේ ජීවිතේ ලස්සනට සැනසීමෙන් ගෙවන්න අපේ ඉස්සරහා දවස් අනාගතයේ දවස් අපි මොන විදිහටද ප්ලෑන් කරගන්න ඕනේ මොන විදිහටද අපි ඒ ජීවිතේ ගෙවන්න ඕනේ වගේ ජීවිතේ තියෙන ලස්සන තීන්දුව తీරන ගන්න අපි මානසිකව හොඳ මට්ටමේ නිදහස්ව සුන්දරව විවේකීව ඉන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කරන්න හොඳම වෙලාවක් තමයි අපි යන ලස්සන තැන්වලදී ලස්සන විවේකයක් ගත කරන්න අපිට ලැබෙන අවස්ථාවලදී අපිට උරුම වෙන්නේ. ඉතින් ඒක නිසා ජීවිතය දිහා සතුටින් බලන්න, ෆ්‍රෙෂ් වෙන්න, අලුතෙන් ජීවිතයට නැවුම් ප්‍රබෝධයක් අරගෙන ආයෙත් ඊළඟ දවස සුපුරුදු වැඩ රාජකාරි වල නිරත වෙන්න මේ වගේ ඔයත්
පොඩ්ඩක් තනි වෙන්න අමතක කරන්න එපා. අපිට යන්න වෙලාව ඇවිල්ලා. ආයෙත් ඉක්මනින්ම තවත් ලස්සන බ්ලොග් එකක් එක්ක ඔයගොල්ලන් හමු වෙන්න එන්නම්. ඕගොල්ලන් හැමදිනාටම ගොඩක් ආදරේ. ස්තුතියි.